සුබ දවසක් හැමෝටම ජීවිතේ නිවැරදි දිශානතියට මඟ පෙන්වන යථාර්ථය දක්වන YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම අද දවසේදීත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද විශේෂ මාතෘකාවක් ගැනයි මම සාකච්ඡා කරන්නේ. ඔබ මාතෘකාව දකිනකොටම ඔබට යම් විමතියක් පැන නගින්නට ඇති. සක්වල දහසක බුදුරු දහසක්. මොකද හේතුව බොහෝ අය දන්න විදිහට අහලා තියෙන විදිහට බුදුරු දහසක් කොහොමද සක්වල දහසක පහළ වෙන්නේ කියන එක ගැන ඔබට විමතියක් ඇති වෙන්නට පුළුවන්. කමක් නැහැ. ඔබ මේ වීඩියෝ එක දිගටම අහගෙන හිටියොත් ඔබට දැනගන්නට ලැබෙයි මේ විශ්වය තුල බුදුරු දහස් ගණන් පහළ වෙන්නේ කොහොමද කියන එක. ඒකට මං ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් නිවැරදි සූත්‍ර දේශනා භාවිත කරලා ඔබගේ අවබෝධය තවත් පුළුල් පරාසයක් ඔස්සේ අරගෙන යන්නට අලුත් මාවතක් අද දවසේදී මම ඔබ වෙනුවෙන් විවර කරනවා. අවශ්‍ය වෙන්නේ ඔබගේ චින්තනය නිවැරදි දිශානතියක් ඔස්සේ මෙහෙයවීම පමණයි. එතකොට ඔබ උත්සාහ කරන්නට ඕන මේ කාරණාව ඔබට ඇහෙනකොටම ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න උත්සාහ ගන්න එපා. ඒක තමයි මම පළමුවෙන්ම කියන්නේ. දෙවෙනි කාරණාව කියන හැම කාරණාවක්ම ඔබගේ බුද්ධියෙන් ඔබගේ මනසින් නැවත නැවත විචක්ෂණශීලීව විමර්ශනය කරන්න ධර්මයත් එක්ක එකට ගලපලා. ඉතින් ඒ නිසා බුදුදහමේ සඳහන් ඊ타ත්ම ගැඹුරු සහ විස්තීර්ණ කාරණාවක් තමයි මම අද දවසේදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒක අපි මේ විදිහට පටන් ගනිමු. සාමාන්‍යයෙන් සමාජය දන්න විදිහට හැමෝම කියන පොදු කාරණාවක් නැත්නම් පොදු කතාවක් තමයි මේ අපි ජීවත් වෙන මනුෂ්‍ය ලෝකයේ විතරයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කියන කාරණාව. එතනින් එහාට කවුරුවක්වත් විමසුවේ නැහැ, බැලුවේ නැහැ ඇත්තටම මේ කියන කතාව තුළ සත්‍යයක් තියෙනවද? ඒතර එහෙම දෙයක් ත්‍රිපිටකය තුළ තියෙනවද? ඒ කියන්නේ දැන් බුදුවරු පහළ වෙන්නේ අපි මේ ජීවත් වෙන මනුෂ්‍ය ලෝකයේ විතරක් කියලා කොතන හරි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ කොතැනද? ඇත්ත වශයෙන්ම එහෙම කාරණාවක් ත්‍රිපිටකයේ කොතනකවත් සඳහන් කරලා නැහැ. කියන්නේ බුදුරු පහළ වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ විතරයි කියන කාරණාව. හැබැයි බුදුදහමේ පැහැදිලිවම එක් කාරණාවක් විස්තර කරලා තියෙනවා. ඒ තමයි එක් සක්වලක එකවර එක බුදු කෙනෙක් පමණයි පහළ වෙන්නේ කියන කාරණාව. ඒතර මෙන්න මේකයි ත්‍රිපිටකයේ සඳහන් වෙන කාරණාව. කියන්නේ එක සක්වලක එකවර එක බුදු කෙනෙක් පමණයි පහළ වෙන්නේ කියන එක. ඒතර මේ එක සක්වලක එක බුදු කෙනෙක් එකවර පහළ වෙනවා කියන සංසිද්ධිය තමයි බොහෝ දෙනෙක් වරදවා තේරුම් අරගෙන අපි මේ ජීවත් වෙන මනුෂ්‍ය ලෝකයේ විතරයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කියලා තීරණයකට නිගමනයකට එළඹිලා තියෙන්නේ. ඉතින් එතකොට අපි දැන් ත්‍රිපිටකයේ ආශ්‍රයයෙන්ම හොයලා බලමු. ඇත්තටම මේ මොහොත වන විටත් වෙනත් සක්වලක බුදු කෙනෙක් පහළ වෙන්න බැරිද? පහළ වෙලා නැතිද? අන්න ඒකට අපි උත්තර හොයාගෙන යනකොට මේ කතාව ටිකක් දීර්ඝ වෙනවා. මොකද මේ හා සම්බන්ධව කියන්න ඕන බොහෝ කරුණු තියෙනවා. ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේක ටිකක් සංකීර්ණයි. හේතුව තමයි බුදුදහම තුළ මේ ලෝක විශ්ය කියන එක දක්වලා තියෙන්නේ අචින්තනීය ධර්මයක් හැටියට. කියන්නේ සිතා නිම කරන්න බැරි කාරණාවක් තමයි මේ ලෝක විභාගය නැත්නම් ලෝක විශ්ලේෂණය කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ විශ්වයේ පෘතුලත්වය නැත්නම් මේ විශ්වයේ විශාලත්වය සහ මේ විශ්වයේ ජීවත් වෙන වෙනත් සත්ව කොට්ටාස වෙනත් ජීවීන් පිළිබඳව විස්තර කරපු බොහෝ දීර්ඝ දේශනා තියෙනවා. බොහෝ කරුණු තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි විමසලා අපි දකින්න පුළුවන් අපිටම ඇත්තටම මේ මොහොත වෙනකොටත් මේ සක්වලේ
මේ අපි ජීවත් වෙන විශ්වය තුල වෙනත් ඈත සක්වලවල් වල බුදුවරු දහස් ගණන් පහළ වෙලා ඉන්නවා කියන කතාව. ඒකට මම පූර්විකාවක් හැටියට මුලින්ම අපි තේරුම් ගන්නට ඕන මේක සක්වලක් කියන්නේ කොච්චර විශාල භූමි ප්‍රදේශයක්ද කියන කතාව. එතකොට මේ සක්වලක් කියන එකට බුදුදහම තුල අන්තර්ගත කරලා තියෙනවා භූමි 31ක්. ලෝක 31ක් අයිති වෙනවා එක සක්වලකට. ඒතර මේක අපිට දැනගන්න පුළුවන් අංගුත්තර නිකායේ තික නිපාතයේ දසක නිපාතයේ මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ඒක කියවලා බලලා තේරුම් ගන්නත් පුළුවන්. එතකොට මුලින්ම අපි තේරුම් ගන්න ඕන මේ භූමි 31 මොකක්ද කියන එක. භූමි 31 තමයි හැම සක්වලකම එක මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. ඒතර මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුරු මහරජකය, තාවතිංසය, නිම්මාන රතිය, තුසිතය, පරිනිම්මිත වසවර්තිය මෙන්න මේ විදිහට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊට පස්සේ රූපවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්ම, පරිත්තාබ, අපමානාබ, ආභස්සර, පරිත්ත සුභ, අපමාන සුභ, සුභකින්න, වේහප්පලය, අසඤ්ඤ සත්‍යය, ඒ වගේම සුද්ධාවාස පහක් එක්ක අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක කියන මේ සුද්ධාවාස පහත් එක්කම මේ බ්‍රහ්ම ලෝක මේවට කියන රූපවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඊළඟට අරූපවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා. ඒතර මෙතනදී අපිට දැන් පැහැදිලිවම දකින්න පුළුවන් මනුෂ්‍ය ලෝකයයි, චාතුරු මහරජකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝක 6යි. එතන මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි. එතන 7ක් තියෙනවා ලෝක. ඊට පස්සේ රූපවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒ වගේම නරකය, තිරිසන්, പ്രേත, අසුර කියලා දුගති භූමි 4ක් තියෙනවා. ඒතර මෙතන ඔක්කොම ලෝක 31ක් තියෙනවා. ඒතර නිරය කියන එක ලෝකයක් හැටියට සඳහන් කළාට ඒකේ ප්‍රභේද ගොඩාක් තියෙනවා. දැන් අපි අටමහා නිරකේ කියලා අහලා තියෙනවා. එතකොට සංජීවය, කාලසූත්‍රය මෙන්න මේ විදිහට රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචී කියලා අටමහා නිරයන් තියෙනවා. ඒ වගේ ඔසුපත් නිරේවල් තියෙන. ඒතර ඒවත් එක්ක ගත්තාම සම්පූර්ණ නිරේවල් 136ක් තියෙනවා. ඒතර මේ විදිහට භූමි වශයෙන් ගත්තාම එක සක්වලකට භූමි 31ක් අයිති. සරලවම කිව්වොත් ඒ භූමි 31 අපාය භූමි 4යි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, රූපවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපවචර බ්‍රහ්ම ලෝක 4යි කියන මෙන්න මේ භූමි 31 හඳුන්වනවා එක සක්වලක් හැටියට. ඇත්තටම මේ භූමි 31 විතරද මේ විශ්වයේ තියෙන්නේ. මෙන්න මෙතනින් එහාට අපි කල්පනා කරනකොට මේ වගේ සක්වලවල් කොච්චර මේ විශ්වය තුල තියෙනවද? මෙන්න මේකට අපි උත්තරයක් හොයාගෙන යනකොට අපිට හම්බෙනවා උත්තරයක්. විශේෂයෙන්ම මේ සංයුත්ත නිකායේ දීර්ඝ සූත්‍රයක් විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙතනදී බුදුරජාණන් වහන්සේ අතීත සිද්ධියක් පැහැදිලි කරනවා. කියන්නේ මේ ප්‍රශ්නේ පැන නගින්නේ ආනන්ද තෙරුන් වහන්සේ අහන පැනයක් මූලික කරගෙන. මොකද එක අවධියක මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ඇතුළු පිරිසකට යම්කිසි දේශනාවක් කරන අතර වාරයේදී කියන මේ සිකී බුදුරජාණන් වහන්සේ කියන්නේ මීට පෙර පහළ වෙච්ච බුදු කෙනෙක් තමයි සිකී බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒතර සිකී බුදුරජාණන් වහන්සේට හිටියා අබිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඒතර මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ එක දවසක් බ්‍රහ්ම ලෝකයේ ඉඳලා සක්වල දහසකට ඇහෙන්න ගාතාවක් දේශනා කරා කියලා කියනවා. ඒ කියන්නේ එක සක්වලකට නෙවෙයි සක්වල දහසකට ඇහෙන්න ගාතාවක් දේශනා කරා කියලා කියනවා. ඒතර අපි දැන් දන්නවා එක සක්වලක් කියලා කියන්නේ භූමි 31ක්. එතකොට ඒ වගේ සක්වලවල් දහසක් තියෙනවා. අන්නේ ප්‍රදේශයකට ඇහෙන්න මේ තෙරුන් වහන්සේ ගාතාවක් දේශනා කරා කියලා කියනවා. මෙන්න මේ වෙලාවේදී
ආනන්ද තෙරුන් වහන්සේ නැවත පෙරලා ප්‍රශ්නයක් නගනවා බුදුහාමුදුරුවන්ගෙන්. එතකොට දැන් ශ්‍රාවකයන් වහන්සේ එච්චර දුර ප්‍රමාණයකට ඇහෙන්න කතා කළා නම් බුදුරජාණන් වහන්සේට කොච්චර දුරකට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද? මෙන්න මෙතනදී තමයි මේ විශ්වයේ පෘතුලත්වය කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ විවරණය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රාවකයෙක් හැටියට දසදහසක් සක්වලකට ඇහෙන්න කතා කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට කොච්චර දුරට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියන කාරණාව. එතකොට පෙන්නනවා බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ වූ සක්වලවල් වලට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. ඒතර එතනින් අපිට නිගමනයක් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් තව දසදහසක් සක්වල විතරක් නෙවෙයි ඊට එහා තව විශාල පරාසයක් තියෙනවා කියන එක. ඒතර ඒක කොහොමද බුදුහාමුදුරු විස්තර කරේ? ඒකක තුනක් යටතේ මේ සක්වලවල් කොච්චර තියෙනවද? කොච්චර පෘතුලයිද කියන එක පැහැදිලිවම පෙන්වලා දෙනවා. ඒ ප්‍රභේද තුන තමයි අපි ඒවා ධර්මයේ තුල හඳුන්වනවා ලෝක ධාතු හැටියට. අපි ඉස්සෙල්ලා කතා කරේ සක්වල ගැන. අපි දැන් කතා කරන්නේ සක්වල ඉක්මවා ගිහිල්ලා ලෝක ධාතු පිළිබඳව. ඒතර ලෝක ධාතු ක්‍රම තුනකින් ධර්මයේ තුල විස්තර කරලා තියෙනවා ත්‍රිපිටකයේ තුල. ඒ තමයි සහස්‍රී ලෝක ධාතු, ද්විසහස්‍රී ලෝක ධාතු, මහා සහස්‍රී ලෝක ධාතු කියලා. සහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ කුමක්ද? නැත්නම් සහස්‍රී ලෝක ධාතුවට කොච්චර භූමි ප්‍රදේශයක් අයිති වෙනවද? ඒක අපිට මෙන්න මෙහෙම විශ්ලේෂණයකට එන්න පුළුවන්. භූමි 31ක් කියලා කියන්නේ එක සක්වලකට. ඒ කියන්නේ එක සක්වලකට භූමි 31ක් තියෙනවා. ඒ වගේ සක්වලවල් දහසක් තියෙන තැනක් තියෙනවා. අන්න ඒකට කියන බුදුදහම තුළ සහස්‍රී ලෝක ධාතුව කියලා. කියන්නේ සක්වල දහසක් තියෙන ප්‍රදේශය සහස්‍රී ලෝක ධාතුව. ඒතර සහස්‍රී ලෝක ධාතුව තුළ අපි අර ගණනය කිරීම ඔස්සේ කල්පනා කරලා බැලුවොත් එහෙම එක සක්වලකට එක මනුෂ්‍ය ලෝකයක් නම් තියෙන්නේ සක්වල දහසකට මනුෂ්‍ය ලෝක දහසක් තියෙනවා. එක සක්වලකට දිව්‍ය ලෝක 6ක් අයිති වෙනකොට සක්වල දහසකට දිව්‍ය ලෝක 6000ක් අයිති වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් චාතුරු මහරජික දිව්‍ය ලෝක 1000ක් තියෙනවා. තාවතිංස 1000ක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේම අනිත් දේවල් තුසිත 1000ක් තියෙනවා. මෙන්න මේ විදිහට දිව්‍ය ලෝකෙට 6000ක් තියෙනවා. අපි කල්පනා කළා අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තා එක සක්වලකට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපවචර බ්‍රහ්ම ලෝක 16ක්. එහෙනම් සක්වල දහසක රූපවචර බ්‍රහ්ම ලෝක 16000ක් තියෙනවා. ඉන් අනතුරුව අරූපවචර බ්‍රහ්ම ලෝක එක සක්වලකට 4ක් තියෙනකොට සක්වල දහසක නැත්නම් සහස්‍රී ලෝක ධාතුව තුල අරූපවචර බ්‍රහ්ම ලෝක 4000ක් තියෙනවා. ඒ වගේම නිරේවල් අපි ගත්තා නිරය තිරිසන් പ്രേත අසුර කියලා ප්‍රධාන වශයෙන් භූමි 4ක් තියෙනවා. ඒවා තව අණු කොටස් වලට බෙදෙන එක දීර්ඝ විස්තරයක්. ඒක මම දැන් කතා කරන්න වෙන වෙලාවක අපි ඒක කතා කරමු. එතකොට දුගති භූමි එක සක්වලකට 4ක් තියෙනකොට සහස්‍රී ලෝක ධාතුව තුල 4000ක් තියෙනවා. ඒක තව අපි විස්තීර්ණ කරලා කතා කරොත් අපි දැක්කා නිරය ගැන කතා කරනකොට එක සක්වලකට නිරය කියන එක භූමියක් තිබුණොත් ඒක ප්‍රභේද වශයෙන් නිරේවල් 8ක් තියෙන අටමහා නිරයක් හැටියට. එතකොට ඒ වගේම ඒ හැම නිරයකටම ඔසුපත් නිරේවල් තියෙනවා 16 ගානේ තියෙනවා. එතන ඔසුපත් නිරේවල් 16යි ප්‍රධාන නිරයයි ඇතුළු 17ක් තියෙනවා. එතන මේ විදිහට ගත්තහම මේ අටමහා නිරය තුල සහ නරකයේ කියන දේ තුල විතරක් නිරය කියන ප්‍රදේශය තුල විතරක් මේ සහස්‍රී ලෝක ධාතුවට නිරේවල් අයිති වෙනවා 136000ක් අයිති වෙනවා. ඒතර මේ විදිහට අපි ගණනය කරගෙන ගියොත් අපිට පැහැදිලිව පේනවා මේ සහස්‍රී ලෝක ධාතුව තුල විතරක් කොපමණ ජීවීන් පිරිසක් වාසය කරනවද කියන එක. මොකද මනුෂ්‍ය ලෝක විතරක් ගත්තොත්
මනුෂ්‍ය ලෝක දහසක් තියෙනවා මේ සහස්‍රී ලෝක ධාතුව තුල. ඔබ ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න මේව ගණනය කිරීම කරලා මේ සහස්‍රී ලෝක ධාතුව තුල විතරක් කොපමණ ලෝක ප්‍රමාණයක් තියෙනවද කියලා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක, තව പ്രേත ලෝක වල තියෙන අණු කොටස් මෙන්න මේ විදිහට ගත්තාම සහස්‍රී ලෝක ධාතුව තුල කොපමණ භූමි ප්‍රමාණයක් මේ ජීවීන් වාසය කරන තැන් තියෙනවද? මෙන්න මේ තරම් පුළුල් විග්‍රහයක් බුදුදහම තුල මේ සක්වල ගැන විස්තර කරනකොට ලෝක ධාතු ගැන විස්තර කරනකොට තියෙනවා. ඒතර දැන් මම මේ සරලව විස්තර කරේ සහස්‍රී ලෝක ධාතුව පිළිබඳව. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඊළඟට පැහැදිලි කරනවා සහස්‍රී ලෝක ධාතුව ඉක්මවා ගිහිල්ලා තව තියෙනවා ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා භූමි ප්‍රදේශයක්. ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ අර සහස්‍රී ලෝක ධාතුව නැවත දහසින් ගුණ කළාම ලැබෙන භූමි ප්‍රදේශයක් තියෙනවා. ඒ කියන්නේ අර දහසක් වෙච්ච ලෝක ධාතු ප්‍රමාණය නැවත දහසින් ගුණ කරන්න ඕන. එතකොට 1000 අපි නැවත 1000න් ගුණ කළාම අපිට එතන හම්බෙනවා දසලක්ෂයක් ලෝක ධාතු. එතන ලෝක ධාතු ලක්ෂ 10ක් හම්බෙනවා. ඒ කියන්නේ කෝටියක් අපිට හම්බෙනවා. ඉතින් එතකොට මේ දසලක්ෂයක් දැන් ඉස්සෙල්ලා අපි කිව්වේ දහසක් කියලා කිව්වා. එතකොට සහස්‍රී ලෝක ධාතුව තුල සක්වල ගැන කතා කරනකොට සක්වල දහසක් තියෙනවා. ඒ දහස නැවත දහසින් ගුණ කළාම අපිට දසලක්ෂයක් ලෝක ධාතු හම්බෙන තැනක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා. ඒතර ඔබ ගණනය කිරීම කරලා බලන්න සහස්‍රී ලෝක ධාතුවේ මනුෂ්‍ය ලෝක දහසක් තිබුණා නම් ද්විසහස්‍රී ලෝක ධාතුව තුල මනුෂ්‍ය ලෝක කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒතර එතන ලක්ෂ 10ක් තියෙනවා මනුෂ්‍ය ලෝක විතරක්. අනිත් ලෝකත් ඔබ ගණනය කරලා බලන්න. ඊට පස්සේ විස්තර කරනවා ඒ ප්‍රදේශයේ ඉක්මවා තව තියෙන ප්‍රදේශයක් ඒ තමයි ත්‍රිසහස්‍රී ලෝක ධාතුව. මහා සහස්‍රී ලෝක ධාතුව. ඒතර මහා සහස්‍රී ලෝක ධාතුවට කොපමණ භූමි ප්‍රදේශයක් අයිතිද කියලා විස්තර කරනවා. අපි අර ද්විසහස්‍රී ලෝක ධාතුව හැටියට ගත්ත භූමි ප්‍රදේශයම නැවත දහසින් ගුණ කළාම කෝටි ලක්ෂයක් සක්වල හැදෙනවා. අන්නේ කෝටි ලක්ෂයක් සක්වල තමයි අපි හඳුන්වන්නේ මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා තමන් කැමති නම් මේ කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ඒතොරේ කෝටි ලක්ෂයක් සක්වල තුල මනුෂ්‍ය ලෝක විතරක් කෝටි ලක්ෂයක් තියෙනවා. එතකොට ඔබ හිතා ගන්න මේ විශ්වය කියන එක කොයිතරම් පුළුල් සීමාවක් තුල පැතිර තියෙනවාද කියන කාරණාව. ඒතොර එතනින් තියෙන ලස්සනම වටිනාම කතාව තමයි එතනින් නවතින්නේ නැහැ. බුදුදහමේ මේ විශ්ව විවරණය කියන එක. එතනින් එහාට තව පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තවත් සක්වල තියෙනවා. අන්න ඒ කොටසට කියනවා තථාගතයන් වහන්සේගේ විෂයක් ක්ෂේත්‍රය කියලා. දැන් අර කෝටි ලක්ෂයක් සක්වල අපි හඳුන්වනවා තථාගතයන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය කියලා. කියන්නේ එක තථාගතයන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ විශාල පරාසයක් තුළ තමන්ගේ සීමාවන් පවත්වන්න පුළුවන්. ඒතර බුදුහාමුදුරුවෝ කියන දැන් මෙතනින් එහාට කෝටි ලක්ෂයක් සක්වල එහාටත් තව සක්වලවල් අනේක අප්‍රමාණව තියෙනවා. ප්‍රමාණ කරන්න බැරි තරම් හැම දිශාවකටම. එතකොට තථාගතයන් වහන්සේට අවශ්‍ය නම් මෙන්න මේ කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තියෙන තවත් අප්‍රමාණ වූ සක්වලවල් වලට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. ඒතර මම මේ සංසිද්ධිය පාදක කරගත්ත විශේෂයෙන්ම බුදුදහමේ උගන්වන විශ්ව විවරණය කොපමණ පුළුල් පරාසයක් තුල විස්තර කරලා තියෙනවද කියන එක පෙන්වන්න. එතකොට මේ විශ්ලේෂණය තුලින් අපිට පැහැදිලිවම දකින්නට පුළුවන් මේ විශ්වය කියන එක තුල කොපමණ භූමි ප්‍රදේශ තියෙනවද කියලා. ඒකයි මේක අචින්තනීය ධර්මයක්. දැන් අතනදී බුදුහාමුදුරුවෝ කිව්වා මේ කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තියෙන කොටස තථාගතයන් වහන්සේගේ විෂයක් ක්ෂේත්‍රය කියලා. එහෙම කියන්නේ ඇයි?
කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තියෙන භූමි ගැන දන්නේ බුදු කෙනෙක් විතරයි. මොකද හේතුව ඒ ප්‍රදේශය සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙකුටවත් විශේෂ වෙන්නේ නැහැ. ඒ තරම් පුළුල්. එතකොට ඔබට හිතා ගන්න පුළුවන්ද මේ කතා කරන ප්‍රදේශය කොයිතරම් පුළුල් ප්‍රදේශයක්ද කියන එක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. එතකොට දැන් ඔබ කල්පනා කරන්න මේසා විශාල මේ සහස්‍රී ලෝක ධාතු, ද්විසහස්‍රී ලෝක ධාතු, නැත්නම් මහා සහස්‍රී ලෝක ධාතු මේ කෝටි ලක්ෂයක් සක්වල කියන ප්‍රදේශයටත් එහයින් තවත් සක්වල බොහෝ තියෙනවා නම් එතකොට මේ හැම තැනකම මනුෂ්‍ය ලෝක කෝටි ගණන් පිහිටලා තියෙනකොට දිව්‍ය ලෝක කෝටි ගණන් පිහිටලා තියෙනකොට බුදුවරු පහළ වෙන්නේ මේ අපි ඉන්න භූමියේ විතරක්ද? අන්න අපි නගන ප්‍රශ්නය. එහෙනම් බුදුවරු පහළ වෙන්නේ මේ අපි ඉන්න කුඩාම වූ මේ එක සක්වලක් වෙච්ච මනුෂ්‍ය ලෝකයේ විතරක් නම් මේ කෝටි ප්‍රකෝටි ගණන් විහිදිලා තියෙන සක්වලවල් වල එහි අනේක අප්‍රමාණ ජීවීන් ඉන්නවා. තව අපි වගේම මනුෂ්‍ය කොටස් කෝටි ප්‍රකෝටි ගණන් මනුෂ්‍ය ලෝකවල වාසය කරනවා. මනුෂ්‍ය ලෝක කෝටි ගණන් තියෙනවා. ඒ හැම එකම මිනිස්සුયો වාසය කරනවා. එතකොට බුදුවරු නැත්තම් බුදු කෙනෙක් මේ මුළු විශ්වයටම පහළ වෙන්නේ අපි මේ ඉන්න මනුෂ්‍ය ලෝකයේ විතරක් නම් අනිත් ලෝකවල ඉන්න මිනිස්සුන්ට නිවනක් දකින්න හැකියාවක් නැද්ද? ඒ අය සසරෙන් නිදහස් වෙන්න අවශ්‍ය නැද්ද? ඒතර ඒගොල්ලොන්ට සසරෙන් නිදහස් වෙනවා නම් ඒගොල්ලෝ මේ ලෝකයට එන්න ඕනද? මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් ඉතිරිව තියෙනවා. අන්න ඒකට විසඳුමක් සොයාගෙන යනකොට අපි මේ අවබෝධය පුළුල් කරගන්න මේව සාකච්ඡා කරන්නේ. මොකද මේව සාකච්ඡා කරනකොට අපිට මේ බුදු කෙනෙකුගේ තියෙන වටිනකම, බුදු කෙනෙකුගේ තියෙන ආනුභාව සම්පන්න ස්වභාවය, උන්වහන්සේලා තුළ ගැබ්වෙච්ච ප්‍රඥාවේ මහිමය කොච්චරක්ද කියන එක අපිට අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒතර මේ කරුණු අපි තේරුම් ගන්නට අවශ්‍ය කරන්නේ Tamanගේ ඥාණයට ගෝචර වන ආකාරයෙන්මයි. මොකද මේව එකක්වත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේක පැහැදිලිවම බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ තුල දේශනා කරලා තියෙන කාරණාවක් මම මේ කතා කරන්නේ. ඔබට මූලාශ්‍රෝන් නම් හොයලා බලන්න පුළුවන්. හොඳට කියවලා බලන්න. ඒ අනුව චින්තනයේ මෙහෙවන්න. එතකොට බුදුදහමේ නිසා පැහැදිලිවම දක්වලා තියෙනවා මේ සක්වලේ විතරක් නෙවෙයි බුදුවරු පහළ වෙන්නේ. වෙනත් කොහෙවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන එකක් බුදුදහමේ සඳහන් කරලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ පුළුල් පරාසයම දන්න නිසා. ඒතර මේ විශ්වයට නැත්තම් අපි මේ ජීවත් වෙන මේ සක්වලට අයිති භූමි ප්‍රදේශයේ මේ භූමි 31ක් වෙච්ච එක සක්වල තුල අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලිව මෙතනදී පෙන්වලා දුන්නා මේ සක්වලේ නැත්තම් එක සක්වලක එකවර එක බුදු කෙනෙක් විතරයි පහළ වෙන්නේ. ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන භූමි 31ක් වෙච්ච අපි ජීවත් වෙන මේ සක්වලේ නැවතාය බුදු කෙනෙක් පහළ වෙන්නේ දැන්මම. මොකද අපි දැන් ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක් තුල. එහෙනම් ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්නකොට මේ සක්වලේ ආයේ නැවත උන්වහන්සේ ඉන්නකොටම තව බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන එකයි මේ සරලව කෙටියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒකයි කෙටියෙන් සංක්ෂිප්තව කිව්වේ එක සක්වලක එකවර එක බුදු කෙනයි පහළ වෙන්නේ කියලා. බුදුරු දෙනමක් එකවර පහළ වෙන්නේ නැහැ කියන කතාව තමයි එතන කිව්වේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙනත් සක්වලක බුදු කෙනෙක් පහළ වෙන්න බෑ කියන එක. මොකද එහෙමනම් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවානේ මේ බුදුරු පහළ වෙන්නේ මේ සක්වලේ විතරයි කියලා. එහෙම කිව්වේ නැහැ. පැහැදිලිවම කිව්වේ එක සක්වලක එකවර එක බුදු කෙනෙක් පමණයි පහළ වෙන්නේ කියන එක. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ මොහොත වෙනකොට දැන් අපි කතා කරලා තියෙනවා සහස්‍රී ලෝක ධාතු ගැන, ද්විසහස්‍රී ලෝක ධාතු ගැන, මහා සහස්‍රී ලෝක ධාතු පිළිබඳව. ඉතින් එහා තියෙන තථාගතයන් වහන්සේගේ විශේෂ ක්ෂේත්‍රයක් වෙච්ච කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තියෙන භූමි ගැනත් දැන් ඔබ යම් ප්‍රමාණයක අවබෝධයක් ඇතිව ඉන්නේ. එහෙනම් හිතන්න මේ මොහොත වෙන විටත් දැන් අපි කතා කරා මනුෂ්‍ය ලෝක කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. දැන් කෝටි ලක්ෂයක් සක්වල තුල විතරක් මනුෂ්‍ය ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා.
එතකොට කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තියෙන තථාගතයන් වහන්සේගේ විෂයක් ශේස්ත්‍රයේ වෙච්ච ඒ කොටස තුල තව මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් නෙවෙයි ඒක ප්‍රමාණ කරන්න බෑ ගණන් කරලා අවසන් කරන්න බැරි තරම් මනුෂ්‍ය ලෝක ප්‍රමාණ තියෙනවා. ඒතර එහෙනම් ඔබ හිතන්නේ මේ මොහොත වෙනකොටත් අපි නොදන්න ඈත විශ්වයේ තියෙන මනුස්ස ලෝකවල වල මේ මොහොත වෙන විටත් කෝටි ප්‍රකෝටි ගණන් සක්වලවල් තියෙනවා නම් ඒ වගේ මනුෂ්‍ය ලෝකවල මිනිස්සු ජීවත් වෙනකොට ඒ සක්වලවල් වලට අදාළ මනුෂ්‍ය ලෝකවල මේ මොහොත වෙනකොටත් බුදුරු දසදහස් ගණනින් පහළ වෙලා ධර්මයන් දේශනා කරනවා ඇති. අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්නන්න එකයි මම මේක මුලින්ම මාතෘකාව දාලා තිබුණේ සක්වල දහසක බුදුවරු දහසක් කියන එක මම ඔබට ඒත්තු ගැන්නුවේ පොඩි ලිමිට් එකක් කරලා විතරයි. සක්වල දහසක් කිව්වේ ඔබට දැනගන්න. එහෙනම් ඒක එතනින් එහාට පුරුල්ලව මේක දකින්න මේ මොහොත වෙනකොටත් බුදුවරු කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙලා මේ විශ්වය තුල ඉන්නවා කියන එක මේ විශ්ව නියාමයේ තුල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙන විශ්වයේ තියෙන පෘතුල ස්වභාවය තුල අපිට අත්දකින්න පුළුවන්. ඒතර මේක ගැන අපිට කතා කරන්න පුළුවන් තව බොහෝ කරුණු තියෙනවා මේ විශ්වයේ සම්බන්ධව. මේ විශ්වයේ පෘතුලත්වයේ සම්බන්ධව. ඒතර මේ විශ්වයේ තුල අපිට පුළුවන් ද වෙනත් විශ්වයක නැත්තම් වෙනත් සක්වලක තියෙන මනුෂ්‍ය ලෝකයකට යන්න. එහෙම යනවා නම් කොහොමද යන්නේ? එතකොට අපිට ත්‍රිපිටකයේ තුල සම්මුඛ වෙනවද මේ සක්වලකින් තවත් සක්වලකට මිනිස්සු මාරු වෙච්ච ස්වභාවයක්. මෙන්න මේ වගේ අපිට කතා කරන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දීර්ඝ වෙන නිසා ඒ පැත්ත ගැන මම දැන් කතා කරන්න යන්නේ. මම අද දවසේදී ඔබට යම් අවබෝධයක් ගන්න මේ විශ්වයේ පෘතුලත්වය ගැන මේ බුදුරු පහළ වෙන්නේ මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකයේ විතරක් නෙවෙයි කියන එක කෙටියෙන් සංක්ෂිප්තව පැහැදිලි කරලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. මම ඉදිරියේදී තවත් ඔබට වීඩියෝ අරගෙන එන්නම්. මේ සක්වල වල තුල කොහොමද සත්වයෝ එහෙට මෙහෙට ගමන් කරනවා නම් ගමන් කරන්න අපි මෙතනින් මිය ගිහිල්ලා වෙනත් සක්වලක මනුස්ස ලෝකයක ඉපදෙන්න පුළුවන්ද? එහෙම ඉපදෙනවා නම් ඒකට හේතු වෙන්නේ මොන වගේ කරුණුද? බුදුහාමුදුරු එහෙම පැත්තක් ගැන සාකච්ඡා කරලා තියෙනවද? එහෙනම් ඒවා සාකච්ඡා කරේ කොතනද? තවත් මේ අපි කතා කරපු කෝටි ලක්ෂයක් සක්වලට එහයින් තවත් සක්වල කොච්චර තියෙනවද ප්‍රමාණ වශයෙන් මෙන්න මේ දේවල් ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් අද දවසේදී මම මේ සංක්ෂිප්තව මේ කාරණාව ගැන ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඉතින් මේ වගේ අපිට තව බොහෝ කරුණු තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් ඔබ තවත් මේ වගේ කරුණු අපිත් එක්ක සාකච්ඡා කරන්න කැමති නම් මේවා ගැන තව දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ අපේ යථාර්ථය දකිමු මේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔබට ඒ ගැන දැනුවත් වීමක් වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී මේ අපිත් එක්ක එකතු වෙලා හිටීම ගැන ඔබට ස්තුතියි. අපි ඉදිරියේදී තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.